පෝෂණය කිරීම සඳහා ලබන සතියේ පන්තිය සිදු කිරීමට තමයි සර් සූදානම් ඉන්නේ. ඉතින් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දුක සතුට සමගී අද දවසේ අප මුලින්ම අපගේ ගුරුතුමා ගුරු පියාණන් ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. ඕකේ පුතේ ඉතින් මේ මම උගන්වන්නේ නම් භෞතික විද්‍යාව. ඉතින් මේ අහන්නකො හරි කියන්න තියෙන්නේ පුතේ දැන් අර මෙහෙමයි ඉතින් අර මේ කෑගල්ලේ අපි අර ක්ලාසස් කරපු 2010 11 12 විතර වගේ කාලෙ වෙද්දී ඒ කියන්නේ මුල් කාලෙ වෙද්දී ඉතින් අපි කසාද බැඳලත් නැහැ. එතකොට අපි මෙහෙම තමයි උදේ ඉඳන් හවස වෙනකම් ඉන්නේ. ළමයි එක්ක ගොඩාක් අපිට කතා බහ කරන්න chance එකක් හම් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඇත්තම කතාව මේ පන්තියේ සාමාන්‍යයෙන් 10 දිනකට වඩා මාත් එක්ක පෞද්ගලිකව ඇවිල්ලා කතා කරලා තියෙනවා කියලා. මම ඔයාලට මේ කතාව කියන්න හේතුව පුතේ මේ කිසිම හේතුවක් නිසාවත් හරි ඔයාලා මේ කතාව ඔයාලගේ නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට නොකිය පන්ති වෙනවා නම් එවන්න එපා. ඒ කවදාකවත් පුළුවන් තරම් ඕනෙම වෙලාවක ඇවිල්ලා කතා කරන්න කියන්න. හරි සමහර වෙලාවට දැන් අර ඔයාලගේ පන්ති ඉවර වෙලා ඊළඟ පන්තිය පටන් ගන්න වෙලාව වෙනම මම පොඩි මේ නින්දක් දානවා. ඒ අරුණුකොට ඉන්ටර්වල් එකකට එහෙම කිසිම අවුලක් නැහැ. ආවට ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. මම මේ මට හිතා ගන්න බෑ මේ දැන් මට මතකයි අවංකවම කියනවා නම් මුල් කාලේ පන්තිවලදී පුතේ මට ක්ලාසස් ඉවර වෙලා සාමාන්‍යයෙන් අපිට ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට පහට ක්ලාස් ඉවර වුණාම ඇපික්ස් එකකින් යද්දී 6:00-7:00යි. හරි ඒ තරමට ළමයි ප්‍රශ්නේ මානවා. පුතේ ඒකේ තියෙන වැදගත්කම තමයි එහෙම වෙන්න තමයි ඔයාලට ටිකක් විශේෂ සමීප වෙන්නේ. එහෙම වෙන්න තමයි ඔයාලට අපි කාවද කියන එක තේරෙන්නේ. හරි එහෙම තේරෙන එකත් ඇත්තටම සබ්ජෙක්ට් එකකට ටිකක් වටිනවා. හරි දැන් මම ડોක්ටර් කෙනෙක් වුණාට මම කවදාවත් සාමාන්‍යයෙන් පන්තියේ ඇඳගෙන එන එක විදිය ඒවත් සාමාන්‍ය ඔයාලා දැකලා තියෙන්නේ ડોක්ටර් කෙනෙක් කිව්වම කොහොමද ප්ලේන් කලර් ෂර්ට් එකක් ඇඳලා කළු පාට හරි එහෙම ට්‍රවුසර් එකක් ඇඳලා අත් දෙක දිගට දාලා ටයි එකක් දාගෙන එහෙමනේ. හරි මම ඉතින් එහෙමවත් අඳින්නෙත් නැත්තේ. ඒකට මම හිතනවා දැන් අර වෛද්‍යවරයෙක් කියන එක සාමාන්‍යයෙන් ඔයාලට ටිකක් දුරයි නේ. හරි මම දන්න තරම මට තේරෙලා මගේ ඔළුවේ තියෙන ડોක්ටර් කියන කෙනා හරි මම දැකලා තියෙන හොස්පිටල් එකේ සහ පුතේ අර ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේදී ඒකට යන්නේ ටිකක් අර දුරස්තයි. හරි නමුත් ඉතින් මම ඔයාලත් එක්ක මම ඔයාලට කලින් මේ කතාව එහෙම කියලා දෙනවා. මං පොඩි ඉස්සර නම් මම එන සැරයි පුතේ චුට්ටක් ළමයි කතා බහ කරන්න බෑ ශනිකව නැගිටවනවා. මොකද ඒකට හේතුව ඒ කාලේ මම පොඩි හරි පොඩි කියන්නේ ළමයි එක්ක ගොඩාක්ම ආසන්න වයස්. ඉතින් එහෙම නැති වුණොත් වෙන්නේ මට ඒ අයියලක් කලාව ඒ කාලේ කන්ට්‍රෝල් කරන්න බෑ. හරි දැන් නම් ඉතින් මම බොහෝමයක් දකිනවා මම සුක්කීව ගමන් බල නවතිනවා සද්ද නැතුව. හරි මම කියන්නේ ගොඩාක් අවස්ථාවල ඉතින් ඒක නිසා මේ වල මේ මට හිතා ගන්න බෑ මේක මම මේ පොඩ්ඩක් නිකන් මේ එකපාරට මේ දරුවෝ කිව්ව දේවලුත් එක්ක මේ සිද්ධිය. ඉතින් මම ඒක කියන්නේ තේ නංගිල මල්ලිලාට නම් කියන්න එපා කවදාකවත් මම ඇත්තටම සර නෑ මම දන්න තරමට. හරි හැබැයි ඉතින් මට වැඩේ හරියට වෙන්න ඕනේ. මොකද ඔයාලව මාව අඳුරගන්නේ පුතේ ෆිසික්ස් වල ඉන්නේ. එතනින් එහාට ෆිසික්ස් කොට දාන එක තමයි පුතේ මම පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ මම නිකන් මේ අපේ මේ වැඩ කටයුතු කෝඩිනේට් කරන අයියා කෙනෙකුට කිව්වා මේ අද උදේ මට කොලේක ලියලා දෙන්න කියලා අපි මේ වෙද්දි කරේ මොනවද කියලා. ඉතින් මන් දන්නේ මටත් ඇත්තටම මතක නැහැ එච්චර කරාද කියලා. හරි ඉතින් ඔයාලට ඒකෙන් මං හිතනවා පුතේ යම්කිසි දෙයක් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. සිලබස් එක ඉවර කරා, මිෂන් A+ කරා, ටොපික් වයිස් පේපර්ස් කරා, හරි ඊට පස්සේ මොනවද සුපර්වයිසර්ස් කරා. ඔය හැම දෙයකටම වඩා එන්නම එන පේපර් ක්ලාස් එකක් කරා. ඔයාලා ඉතින්
මේකෙන් මේ පේපර්ස් වලින් ගත්තද දෙයක් කියන එක හරි ඔයාත් තමයි ඒක ගන්න ඕනේ පුතේ. හැබැයි ඉතින් දැන් ටික ටික වෙන්නේ පුතේ A level කියන්නේ ගුරුවරුන්ගේ විභාගයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි පුතේ ඒක හොඳට තේරුම් ගන්න විභාගයේදී ළමයෙක් හොඳ ස්කෝර් කරනවා නම් කරන්නේ ඉතින් ඒක හරි තමන් හොඳට වැඩ කරොත්. මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ අද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ අද සිනාසෙනවා. අප වෙනුවෙන් තිරය පිසුපාට සිට නිහඬ සේවයක් සිදු කළ කාර්ය මණ්ඩලය ඇගීමටයි මේ අවස්ථාව. අපි වෙනුවෙන් ඔවුන් කළ සේවය පුංචි සිහිවටනයක් සූදානම් කරා. ඉතින් එය ඔබගේ සුවකින් ඔවුන්ට ලබා දෙනුවෙන් සිරට ආරාධනා කර සිටිනවා. ඉවින්ස් කාර්ය මණ්ඩලයේ කට්ටියක් එන්න. සියලු දෙනාටම අපේ ආදරණීය දර්ශන කුලකරුතුමාගෙන්ද ඔයාලා සියලු දෙනාගෙන්ද අවසරයි. දැනට අවුරුදු දෙකහම මාරකට විතර කාලෙක මම ඕ ලෙවල් ඉවරලා ඉස්කෝලෙන් එළියට එනකොට මට මේ අත්පත්‍රිකාවක් හම්බුණා. ඒකේ තිබ්බේ තමයි මම මේ ඇපෙක්ස් එක හොයාගෙන ආවේ. ඊට පස්සේ මම මෙන්න මේ හරිය තිබ්බ මේ ඩෙස් එක ඉඳගෙන හිටියා. එතකොට මට අවුරුදු 16යි. දැන් අවුරුදු 19ක් වෙනවා. ඒ ගෙවුණු කාලය තුල සර් අපිට උපදෙස් ලබා දුන්නා. සර් හොඳටම භෞතික විද්‍යාව අපිට උගන්වලා දුන්නා. ගොඩක් බරසාර විෂයක්. ඒ වුණාට සර් ඒක අපිට සරල කරලා උගන්වලා දුන්නා. ඒ වගේ උදව්වක් කරපු සර්ට මේ අවස්ථාවේදී හැමෝම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ අපේ පේපර්ස් බලන්න උදව් කරපු අයියලා අක්කලාටත් ඒ වගේම මේ තාක්ෂණික වශයෙන් අපිට සහාය දුන්නු සියලු දෙනාටමත් අපේ ඇපෙක්ස් ආයතනයේ වැඩ කරන හැමෝටම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩේ සාර්ථකව නිම කරගන්න අපිට සහාය ලබා දුන්න අපේ ඕගනයිසින් ටීම් එකේ හැමෝටමත් ඔයාලා හැමෝටමත් බොහොම ස්තුතියි. ඔයාලගේ උසස් පෙළ විභාගය හොඳින් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම ස්තුතියි.
ස්මාර්ට් පරපුරේ නෙක්ස්ට් ලෙවල් එක හිතට දැනෙන ලොජිකල් ෆිසික්ස් දර්ශන උකුවෙලා